බර අඩු කරගන්න මොන තරම් දේවල් කරත් ඔයාලට තාමත් හරි රිසල්ට් එකක් ගන්න බැරි වුණා නම් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලගේ සෙට් එකේ මේ වීඩියෝ එක ගත්තා කියලා channel එක ඔයාලටත් තියෙනවා නම් පාලින් මෙන්ෂන් කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. බර අඩු කරගන්නවා කියන එක අපිට ශනිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේක ක්‍රමවත් ගමනක්. මේක ඔයාලට ලේසියෙන් ස්ටාර්ට් කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම පහක් ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. නම්බර් 1 මුලින්ම ඔයා කෑම පාලනය කරන්න ඕනේ. බර අඩු වෙනවද වැඩි වෙනවද කියන එක තීරණය වෙන්නේ ඔයා ගන්න කෑම මත. ඔයාට මේක සරලව පටන් ගන්න පුළුවන් ඔයා දිනපතා පානය කරන බීම වර්ග, කෝපි සහ තේ වලට දාන සීනි ප්‍රමාණය අඩු කරන්න. ඊළඟට ජංක් ෆුඩ් කන එක නතර කරන්න. වැඩිපුර තන්තු සහ ප්‍රෝටීන් අධික කෑම ඔයාගේ ආහාර වේල වලට එකතු කරගන්න. බිත්තර, මස්, මාළු, එළවලු, පලා වර්ග වගේ දේවල් ඔයාට ඔයාගේ කෑම වේලට එකතු කරගන්න පුළුවන්. මේ වගේ කෑම ඔයාට ගොඩ වෙලාවක් බඩගින්නක් නැතුව ඉන්න උදව් වෙනවා. නම්බර් 2 දවසට විනාඩි 30ක්වත් වේගෙන් ඇවිදින්න. ඔයාට උදේට හරි හවසට හරි පහසු වෙලාවක මේ දේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා එදිනෙදා කරන වැඩ කටයුතු වලදී ඔයාගේ ක්‍රියාශීලී ගතිය වැඩි කරගන්න. නම්බර් 3 ප්‍රමාණවත් තරම් වතුර බොන්න. ඔයා කෑම ගන්න කලින් හොඳ වතුර විදුරුවක් බීලා කෑම ගන්න එක පුරුද්දක් කරගන්න. මේකෙන් ඔයා අනවශ්‍ය විදියට කෑම ගන්න එක නතර කරවන්න. නම්බර් 4 හොඳ නිින්දක් ලබා ගන්න. ඔයාගේ නිින්ද අඩු වෙන තරමට බඩගින්න වැඩි කරන හෝමෝන නිපදවනවා කියලා වෛද්‍යවරු හොයාගෙන තියෙනවා. ඒක නිසා දවසට පැය 7-8ක් අතර හොඳ නිින්දක් ගන්න අමතක කරන්න එපා. නම්බර් 5 ඔයාගේ ප්‍රෝග්‍රස් එක ට්‍රැක් කරන්න. ඔයාගේ බර, කෑම ගන්න විදිය, ව්‍යායාම කරන විදිය පොතක හරි ඔයාගේ ෆෝන් එකේ හරි නෝට් කරලා තියාගන්න. ඉතින් මතක තියාගන්න බර අඩු කරගන්නවා කියන එක අද කරලා හෙට රිසල්ට් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයාට බර අඩු කරගන්න ඕන නම් ඔයාට පුංචි කැපකිරීම් කරන්න වෙයි. ඒ ගැන worry වෙන්න එපා. ඔයාගේ අනාගතයට කරන ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට මේ දේවල් ගැන හිතන්න. එහෙනම් good luck.